සුබම සුබ උදෑසනක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද උදේම අද සෙනසුරාදා දවසක්. ඉතින් අද චුට්ටක් දවල් වෙනකන් නිදාගත්තා. මොකද හැමදාම ඉතින් සතිය දවස් 5ටම උදේ 4:00ට විතර නැගිටින්න එපයි. ඉතින් ඒ නැගිටලා මගේ වැඩ කටයුතු කරගන්නේ, චූටි දූ ඉස්කෝලේ යන්නේ. ඉතින් අද සෙනසුරාදා නම් මං ඔන්න 6:00 වෙනකන් නිදාගත්තා. ඉතින් නිදාගෙන අද උදේටම උයන්නේ නෑ. මම මේ බත් හරි. මම මොකද කරන්න කියලා බලන්නකෝ. මම පුංචි වැඩක් කරන්න හිතාගෙන ඉන්නේ. බත් උයන්නේ නැතුව තේ බොන්න රස කෑමක් හදන්න හිතන් ඉන්නේ. ඉතින් උදේ පාන්දර ලස්සනට තියෙන පරිසරේ නම් මේ මොකද්ද මතක නෑනේ. කියන්න හදපු එක. හරි කමන්නේ. මේ මගේ ලස්සන ආසම දවස තමයි සෙනසුරාදා. චූට්ටක් කම්මැලි උදෙන් නැගිටින්න පොඩ්ඩක් වැඩිපුර නිදා ගන්න පුළුවන් නිසා ඔන්න ඉතින් මම නිදාගෙන නැගිටලා මූණ හොදගෙන මම මේ පුංචි කෑමක් හදන්න යන්නේ. අපි බලමු. මෙන්න මේ වැඩේ. මම මේ දවස් දෙකේම ඒ කියන්නේ ඊයේ උදේ ඊයේ රෑ ඊයේ දවල් ඔන්න තුන් හේලෙම බත් ටික ඉතුරු වුණා. ඉතින් වියලා ඉතුරු වෙච්ච බත් වලංවල මම කරපු වැඩේ දැන් අද උදේ මේ විදිහට හොඳට සෝදලා ඒ ටික මේ වගේ මේ තාච්චියකට දාලා මේ වේල ගන්න තමයි යන්නේ. එතකොට අපිට මේකෙන් උදේට කන්න බත් වේලපුවයින් අර ගුලි හදන්නේ අන්න එහෙම හදලා මේ තේ බොන්න පුළුවන්. ඉතින් ටිකක් දවල්ට උයනකන් ඉන්නත් පුළුවන් නේ. ඒක නිසා මේ විදිහට මම වේල ගන්න යන්නේ. ඊළඟට අපි ඒ ටික හදාගෙන බලමු. ඔන්න දැන් බත් එක නම් මෙන්න මේ විදිහට මේ ගානට බෙදිලා තියෙන්නේ. හැබැයි ඉතින් මේක තව ටිකක් මේ විදිහට බෙද ගන්න ඕනේ. නැත්නම් කොටන්න අමාරුයිනේ. ඉතින් මේ තව විනාඩි 5ක් විතර අඩු ගින්දරේ මේක මේ විදිහට කවලම් කරනකොට අපිට කොටලා ගන්න පුළුවන්. ඊට පස්සේ මං බත් ගුලි ටිකක් හදලා උදේට තේ බොන්න යන්නේ. ඔන්න දැන් ගානට බෙදිච්ච බත් ටික තමයි මේ තියෙන්නේ. දැන් මේක කොටා ගන්න තමයි ඕන. මං චුට්ටක් නිවෙන්න තියුවා බ්ලෙන්ඩර් එකට දාගන්න ඕන නිසා. ඊට පස්සේ ඒකට වමනා කරන පොල් ටික, ඊට පස්සේ සීනි ටික මේ ඔක්කොම ලෑස්ති කරගත්තා. දැන් ඉතින් හදා ගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් දැන් මේ තියෙන්නේ මං හදාගත්ත බත් ගුලි ටික නැත්තම් බත් අග්ගල ටික. මේක මාරම රසයි. මං එකක් කෑවා. තව එකක් කමු. හස්බන්ඩ්ුයි මමයි ටීවී එක හදන් ඉන්නේ ටවුන් යන්න හදන්නේ. අපි බලමු මොකද කරන්න කියලා. ඉතින් මේ වෙලාවේ හස්බන්ඩ් ගියා ගෑරේජ් එකට. මං ඉතින් ට්‍රීවිල් එකට වෙලා වාඩි වෙලා ඉන්නේ මේ ටීවී එක හදාගෙන ඉන්නේ. යන ගමන් අපි ඉන්නේ දැන් ඉතින් ගරාජ් එකේ ඉන්නේ. අපි ටවුන් එකට යන ගමන් ඉන්නේ මොරවක ටවුන් එකට. ගිහිල්ලා අපි බලමු ඉතින් මේක අද හදාගන්න පුළුවන් වෙයිද කියලා. අද හදාගෙන එන්නම තමයි හිතාගෙන ඉන්නේ. බලමු ඉතින්. ඉතින් අද වීල් එක යන්නේ නම් අපේ හස්බන්ඩ් තමයි අරගෙන යන්නේ. ඉතින් අපි දෙන්නා මේ යන ගමන් තමයි කිරි පැකට් දෙකක් දීලා රෝල්ස් එකක් එහෙමත් ගෑවා. මේ චූටි දුවට තමයි මේක ගත්තේ. මේ මහත්තයා ගියා ටීවී එක අරගෙන එන්න. දැන් ඒක හදලා තියෙන්නේ.
ඉතින් ඔන්න මම මේ ටවුන් ගිහින් ඇවිල්ලා කලබලේට විව්වා මේ මොකද හොඳටම බඩගිනි වෙලා හිටියේ උදේ මම බත විතරයි උයලා ගියේ මේ බත් වේලපුවා කාලානේ ගියේ මේ ඉතින් මම මෙන්න මේ මඤ්ඤොකු ටිකක් මේ අම්මලා ගෙදරින් අරන් ආවා ඊට පස්සේ මේ කවුරුත් කාලා ඉන්නේ දැන් පරිප්පු හදාගත්තා මේකේ බත චිකන් එකකුත් හදාගත්තා මේක තමයි දැන් තියෙන්නේ මේ කවුරුත් කාලා ඉතුරු ටික ඉතින් ওই විදියට තමයි දවල්ට කෑවේ ඉතින් ළමයි අපි අද උදේ ඉඳලා ඔන්න ඔය වැඩ ටික තමයි කරගත්තේ කොහොම හරි ඉතින් අපේ ටීවී එකත් හදාගෙන ආවා ඉතින් ලොකුවට වීඩියෝ කරගන්න නම් බැරි වුණා මොකද මහා වැස්සකුත් කඩන් හැලුණා ඉතින් ටීවී එක ගෙනාවෙලේ ඉඳලා අපේ චූටි දුණන් ඉතින් ඒක ළඟම තමයි මේ බලන්න ඉතින් එයා බල ඉන්නේ රිමෝට් එක අතේමයි හැබැයි ඉතින් ඉස්කෝලේ වැඩ නම් පාඩු කරගෙන මේක බලන්න ගත්තොත් මම දෙනවා දෙකක් මේ ළමයට මේ එතකොට ඉතින් චටපට ගාලා අහගන්න පුළුවන් මං ගහන්නේ නෑ බොරු ඉතින් බොරු මේ මොකද්ද ඉතින් මේ අපි මේ අද දවසේ ඉතින් ඔහොම තමයි ගත වුණේ මං ඉතින් ඇවිල්ලා නාලා උයලා කාලා ওই ටික කරගත්තේ අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවද කියලා කල්පනා කරේ කමන්නේ මම වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නම් ආපහු ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න මේ දවස්වල ටිකක් වහිනවා ඉතින් කවුරුත්ම වැඩි එළියට යන්න එපා පරිස්සමෙන් අකුණු ගහනවා මේ හැමදේම එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේ මට දැන් කතා ටික බලන්න පුළුවන් ගිහින් එන්නම් බුදු සරණයි ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න වැරදි අඩුපාඩු තියේ නම් ඒවත් මට කියලා දෙන්න අද මගේ කුස්සිය තෙමෙනෝ මොකද මේ වැස්සට තෙමිලා දැන් ඉතින් කුස්සිය පොඩ්ඩක් හදා ගන්නත් ඕන මේ ලොකුවට කුස්සියක් හදනෝ නෙමෙයි මේ අර වහල පොඩ්ඩක් හිල් වහ ගන්න ඕනනේ අන්න ඒ ටික කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ ඉතින් ගිහින් එන්නම් බුදු සරණයි